everyone ඔන්න ඉතින් මං කලින් ලොග් එකේ කිව්වනේ තවත් බර්ත්ඩේ එකක් එනවා කියලා. ඒ තමා මගේ නෑනා පොඩ්ඩගේ බර්ත්ඩේ එක. එයාගේ බර්ත්ඩේ එක තිබ්බා 2026 ජනවාරි 25. ඉතින් එයා තමා මගේ හස්බන්ඩ්ගේ අයියාගේ වයිෆ්. මම මේ දාගෙන ලියන්නේ මම එයාට කරා choose one birthday gift එකක්. එක gift එකක් තමයි එයා ඔෆිස් යනවා. ඔෆිස් වඳින්න පුළුවන් ඔෆිස් kit එකක්. ආය ආසය earrings වලට. ඉතින් ඔෆිස් kit එකත් එක්ක earrings අනිත් එක තමයි ආසම ෆොටෝ එක ෆොටෝ ෆ්‍රේම් එකක් විදිහට. ඉතින් ওই gift එක තමයි මට පුළුවන් වුණේ. හැබැයි එයා ඉන්නේ අපේ අල්ලපු ගෙදර. අඩි 10ක්වත් නෑ. ඒත් ඉතින් මට මේ ගේම් එක කරගන්න බැරි වුණා. එයාගේ බර්ත්ඩේ එක දවසේ උදේ තමයි මට මේ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් වුණේ. ඉතින් මේ එදා එයාගේ බර්ත්ඩේ එක දවසේ උදේ මම එදා තමා මේක ලෑස්ති කරගත්තේ. හැබැයි ඉතින් මට අප්සෙට්. එයාගේ බර්ත්ඩේ එක දවසේම එයාට මට gift එක අරන් දෙන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් පස්සේ තමයි මට ගන්න පුළුවන් වුණේ. ඉතින් බබාවත් එක්කගෙන යන්න ලෑස්ති අල්ලපු ගෙදරට නෑනා පොඩ්ඩව හම්බෙන්න. එයාටම කියලා gift එකක් තෝරගන්න. ඊට පස්සේ මම චිත් එකත් ලෑස්ති කරගෙන එහා පැත්තක දෙට්ටි ගියා. ඉතින් මම හිතුවා දැන් යනකොට ඉඳී දන්නෙත් නැහැ හැමෝම ඉතින් වීඩියෝ කරගන්නත් බෑනේ. කේකේ මම ඉතින් එහෙම හිත ගියා. යනකොට ඉතින් හිටියේ නැහැ. හොරෙන්ම ගියේ ඇතුළට ගිහිල්ලා ෆෝන් එකත් සෙට් කරගෙන කතා කරා. ගෙදරට හොරෙක් ආවත් ඔච්චර තමයි. ඉතින් මම යාට ඉස්තරේ කිව්වා යානේ උන්නේ කීකේ හිටියා. මං කිව්වා ඉතින් ආසාවෙන් දෙන්න ගන්න කියලා. ඉතින් එයාට එකක් තෝරන්න කියලා මම බලන්න කිව්වේ නැහැ. එයායි බබයි එකක් තේරුවා. ඉතින් එයා තේරුවේ එයාගේ ආසම ෆොටෝ එක. ෆොටෝ ෆ්‍රේම් එකක් විදිහට හැබැයි එයාට බලන්න කිව්වේ නැහැ. ඉතින් අයියා ආවද චූටි පාටි එකක් ලෑස්ති කරලා තියනවා කිව්වා. ඉතින් අපි ගෙදර ඇවිල්ලා හවස් වෙනකම් බලන් හිටියා. මොකද අයියයි අපේ අයියා දෙන්නම වැඩට ගිහින් හිටියේ. එදා නිවාන දවසක් වුණා දෙන්නම වැඩ. අනේ ඉතින් හවස අපි හෙට ගියා. ඉතින් දිනෝත් කියලා තමයි අපි ආදරයට කියන්නේ බර්ත්ඩේ ගර්ල්ට. ඉතින් එයාගේ අක්කලත් ඇවිල්ලා හිටියා. ඉතින් අපේ අයියයි අක්කගේ අයියයි දෙන්න ඉතින් අපේ පොඩි එක්කෙනාට මේ දිනුට පොඩි බබාට ඉතින් අපේ කාගෙත් පොඩ්ඩක් හැපි බර්ත්ඩේ කියලා පොඩ්ඩක් ඩෙකොරේට් කරලා ගත්තා. එයාලගේ වෙඩින් එකේ ෆ්ලෑෂ් බෑක් තමයි ගැහුවේ. අයියා ඉතින් ෆ්ලෑෂ් බෑක් 30ක්. මේ අතරම ඉතින් හරි ෂෝකේ දවසත් මේ කලින් දවසේ තමයි අයියයි අපේ අයියා දෙන්නම ගිහිල්ලා හැට බර්ත්ඩේ කේක් එක සිලෙක්ට් කරගෙන ආවා. ඉතින් කලින් දවසේ මේ දා බර්ත්ඩේ එක දවසේ හවස ඔය ඉන්නේ අයියා. ඉතින් එයා දැන් ඔය අපි ප්ලාස්ටික් කේක් එක කපන්න ඔය ඉතින් මගේ කේක් ගෙඩි දෙක ගිහිල්ලා ඒක බලනවා. හරි දැන් ඉතින් ලෑස්ති කේක් කපන්න කලින් එයාට ෆොටෝස් ගන්න ඕනේ. ඉතින් එයාගේ ෆොටෝ ෂූට් එකක් කරා එතනින්ද. ඉතින් ෆොටෝස් ගන්න එක ලස්සට ඉන්න සුදු කරලා ගන්න. කේකේ ඉන්න අයියව තමයි ඉතින් ෆොටෝස් ගත්තේ. ඉතින් ගන්න ෆොටෝ එකක් ගන්නවා බලන්න. ඉතින් එහෙම තමයි නේද ළමයි ෆොටෝ එකක් ගන්නවා ලස්සනට ඉන්න සුදුවට ඉන්නද කියලා බලනවා. ඉතින් ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ තමයි අපි කේක් එක කට් කරේ. මම ඉතින් මේවා කියන්නේ අවසන් හොඳේ. හරි ආදරේ ඉතින් එයාට. ඔය ඉන්නේ දිනෝගේ අක්කගේ බබා. එයාට දැන් අවුරුදු 2ක් විතර වෙනවා. එයාත් හරිම ෂෝක් බබෙක්. ඊට පස්සේ දෙන්නම ෆොටෝස් අරගෙන අයියාගේ වැඩේ ඉතින් දිනුව අවසන එක මේ මොනවාරම කේක් ඉතින් හරිම ෆනි අයියාත් මේ හැම වෙලේම විහිළුවක් කරගත්ත ගමන්ම එයා ඉන්න තැන අපි හැමෝම hina වෙනවා. ඉතින් එදාත් hina වෙච්ච ගමන්ම විහිළු කර ඉන්නවා. ඔය පියනට පොඩ්ඩක් නැත්තම් යාවත් අවුස් දෙන්න හරි සතුටින් ඉන්නවා. ඉතින් හරි ජොලි දවසක් එදාත්. ඔන්න දැන් ඉතින් කේක් එකත් කට් කරා. ඔන්න ඕක තමා මම ආසම පාට් එක.
ඒක හරි ජොලි වැඩේ. අයියා හැම කෙනාගේම බර්ත්ඩේ එකට ඔක කරනවා. ඉතින් අදාර ස්පෙෂල් එක ඔක තමා. ඉතින් දිනුම තමයි ඔයාලා තිබ්බාගේ බර්ත්ඩේ එකට. ඉතින් දිනු එයා ලොකු අම්ම කෙනෙකුයි පුංචි කෙනෙකුයි. එයාගේ අක්කා බබාට පුංචි, මගේ බබාට ලොකු අම්මා. ඉතින් දිනුව ගැන කියන්න ගත්තොත් එයා මම අඳුරගෙන අවුරුදු 4ක් විතර වෙනවා. ඒ අවුරුදු 4 ඇතුළත එයා නෑනෙක්ට වඩා හොඳ සහෝදරයක්, හොඳ යාළුවෙක්. මගේ හැම දෙයකදීම එයා මං එක්ක හිටියා. හැම දෙයකදීම එයා මට සපෝට් කරා. එයා ගැන වෙන කියන්න වචන ඇත්තටම හොඳ කැරක්ටර් එකක්. හැමෝටම උදව් කරගෙන හැමෝත් එක්කම සතුටින් ජොලියේ ඉන්න කැරක්ටර් එකක්. ඉතින් හරි සතුටුයි. මමත් ලකි ඒ වගේ නෑනෙක් හම්බෙච්ච එක. ඉතින් හරි ඔබ බලන්න තමයි මම යාට ගිෆ්ට් එක බලන්න මම එනකොට ඔය ඉන්න. ඔව් බලන්න ඉතින් යාගේ රියැක්ට් එක. මම හිතනවා ඉතින් යාකට කැමති ගැති කියලා. මොකද බලන්න ෆොටෝ එක. ඒක තමයි මම යාගේ වෙඩින් එකේ එයාගේ ආසම ෆොටෝ එක. මේක තමයි ගිෆ්ට් එකක් විදිහට දුන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකක් එනකම් බයි බයි.